රජගහනුවර උපතිස්ස සහ කෝලිත කියන්නේ ඉතාම සමීප ගජමිතුරන් දෙදෙනෙක්. ඉරග්ග සමජ්ජ උත්සවය නරගමින් සිටි ඔවුන්ට මෙහි ඇති අනිත්‍ය බව වැටහුණා. සත්‍යය සොයා ගිය ගමනේදී උපතිස්සට අස්සජි රහතන් වහන්සේ මුණ ගැසුණා. ධම්මා හේතුප්පබවා ගාථාව ඇසූ සැනින් උපතිස්ස සෝවාන් ඵලයට පත් වුණා. බුදුරදුන් හමුවේ පැවිදි වූ උන්වහන්සේ සැරියුත් නමින් අග්‍ර ශ්‍රාවක පදවිය ලැබුවා. තම ආයු කාලය නිමවන බව දැනගත් උන්වහන්සේ මව දමනය කිරීමට ගම්බිම් බලා වැඩියා. ඉසදිටු මවට ශ්‍රී සද්ධර්මය දේශනා කර ඇයව නිවැරදි මඟට යොමු කළා. උපන් ගම් පියසේදීම සැරියුත් මහ රහතන් වහන්සේ ශාන්ත ලස පිරිනිවන් පා වදාලා.